වැඩකටත් නෙමෙයි නොහේ දුවනවා. මට තේරෙන්නේ මොකක්ද ඕනේ? මෙයාට හැමදාම ගේට් සෙල්ලම් ගන්න ඕනේ. නිදාගන්නද? මට තේරෙන්නේ නෑනේ. මොකක්ද එළියට යන්න? අදින්න ආයෙකින් අදින්න යන්න. මෙයාට හැමදාම ගේට් ප්‍රශ්න. මේ එන්නකො ගාට මතක් කරලා දෙන්න. එළියට ගියාට පස්සේ අපි කතා කරපුවා ඇතුළට එනවද? ඒව අහන්න බෑ. ඒව අහන්න බෑ යනවා හැලිලා. එළියට ගිහින් යවුවා කියන්නකො. ඊට අපි කතා කරපුවාම ඔයා එන්නේ නැත්තේ මොකද? ඔව් නවත්තන්නකෝ. හැමතැනම දුවනවනේ එහෙම හැමතැනම දුවනවා. ලීනෝ කියවට එන්නේ නැහැ. අද එනවද? ගිහින් වල ටක් ගාලා යන්න එනවද? ඒවට කතා නෑනේ. ඒකට උත්තරයක් දෙන්න. ඒව එතකොට සද්ද නැහැ. හරි යවන්න ටක් ගාලා එනවද? ඔව් එනවා. එනවද? අයියා යන්න චුට්ටක් යවන්න. එපා. එබිය බිවන්න. ඔබදු පාන්නේ මේ හැමදාම ගේට්ටු ප්‍රශ්න. මොකද? ඊයේ ගිහිල්ලා මම කතා කරා ලීනෝ මෙහෙ එන්න කියලා. එතකොට මොකද කරේ? පල්ලෙහාට දුවනවා, උඩහාට දුවනවා, මෙහෙ ආවද? ගෙදර ආවද? සද්ද නැහැ. උත්තර දෙන්න. ඒවට සද්ද නැහැ. දැම්ම හොඳට තියෙයි. පුතාට තේරුණා අප්පච්චි කිව්වට පස්සේ තේරුණා ළමයාද? ඉඳ ගන්න. හොඳ පුත්. කියන්නේ අහනවනේ ඉතින්. A few moments later. දුවන පල්ලෙහා දුවන, අහකට දුවන, මෙහෙ දුවන එන්න. දැන් මෙතන ඇවිල්ලා බොරුවට මෙතන මාත් එක්ක හොරකල් වෙන්න එන්න එපා. උදේදී. ඉවනේ දැන් එකපාරක් හොඳයි. බැලුම් ආගෙන ඇවිල්ලා ඉඳගෙන ඉන්නවා. A few minutes later. මොකද කියන්නේ දැන්? දැන් යන්න ඕනේ දෙන්නට. හරි මේකට මම කියන්නේ. කතා කරපුවාම අහපුවා වෙනවද? හැබැයි එන්න ඕනේ ඈ. නෑ දැන් චුට්ටක් දාමු. අයියා. යකෝ උටානේ බයි. අයියා. හැබැයි මේ මෙහෙන්ටකො කතා කරපුවා වෙනවද ලීනෝ කිව්වා වෙන්න ඕනේ ඈ. ඉතින් ඒකට මොකද උත්තරයක් දුන්නේ නැහැ. මම කියනකොට ලීනෝ. මෙහෙන් කියනකොට ආයෙන්න ඕනේ ඈ. ආවෙ නැත්තම් හෙට එහෙම යවන්නේ නැහැ මං ඈ. එයි බේ කියලා ලීනෝ කියනකොට. යනවනේ. යන්න බලන්න එහෙනම්. පිස් ගාලා ගිහලා එන්න. මෙතන මෙයාලා නැති වෙලාවක් නැහැ. කොයි වෙලෙත් ඉන්නවා. ඔය කිසිම වැඩකටත් නෙමෙයි නොහේ දුවනවා. තව දුවනවා පස්සේ.